අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන සුපිරිම වෙබ්සයිට් තුනක් ගැන. මේ වෙබ්සයිට් සමහර විට ඔයගොල්ලෝ දැනටමත් දන්නේවත් ඇති, අවුලක් නැහැ. මෙතන නොදන්නේවත් ඇති. අපි බලමු මේ වෙබ්සයිට් මොනවාද, කොහොමද ඔයගොල්ලන්ට මේවා යූස්ෆුල් වෙන්නේ. ඉතින් වැඩි කතා නොකර දැන් අපි යමු වීඩියෝ එකට. පළවෙනි වෙබ්සයිට් එක විතර මම තෝරගන්නේ Adobe Podcast. මේ වෙබ්සයිට් එකෙන් කරන්නේ අපි දැන් හිතන්නකෝ මයික් එකකින් රෙකෝඩ් කරනවා මොකක් හරි වොයිස් ක්ලිප් එකක්. ඒක කිසිම ක්වොලිටි එකක් නෑ, ලෝ ක්වොලිටි ක්ලිප් එකක්. අපිට එක මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න විතරයි මේකට තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ උතනින් මේක හදලා දෙනවා ගානට ක්වොලිටි එකට. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලන්ට පුළුවන් Google එකේ සර්ච් එකක් දාන්න Adobe Podcast කියලා. නැත්තම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේ ලින්ක් එක. ඊළඟ වෙබ්සයිට් එක තමයි මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් කැරෝකේ සින්දුවක් කියද්දි ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ සෝන් එකේ වෝකල් එක රිමූව් කරගන්න ඕනනේ. අන් ඒ වෝකල් එක රිමූව් කරගන්න පුළුවන් මේකෙන් පහසුවෙන්ම. මේකේ නම තමයි vocal remover. මේක ඔයගොල්ලෝ Google එකේ ගිහලා සර්ච් එකක් දාන්න vocalremover.org කියලා. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒකින් ලේසියෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් browse my file කියන එකට ක්ලික් එකක් දාලා ඔයගොල්ලන්ගේ කැමති සෝන් එක මේකට ඇඩ් කරලා එතනින් ඔයගොල්ලන්ට පෙන්නනවා මියුසික් එක වෝකල් එක වෙනම. එතනින් ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනම. උතර කැරෝකේ විදියට වෙනස් කරලා පහසුවෙන්ම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙනවා. මොකද කිව්වොත් සාමාන්‍යයෙන් Photoshop නැත්නම් GTA 5 ඒ වගේ ගේම් එකක් software එකක් ඒ වගේ ලොකු top level එක යන softwares ඔයගොල්ලන්ට purchase කරලා තමයි ගන්න දෙන්නේ. කියන්නේ ලොකු ගාණක් අපිට ගෙවන්න වෙනවා. මේකෙන් මේ වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට free ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් softwares, games හැම එකම වගේ. සාමාන්‍යයෙන් මේකේ ගොඩක් ඒවා තියෙනවා. Adobe හැම software එකක්ම තියෙනවා. ඒ වගේ බලද්දී සාමාන්‍ය games හැම එකම මේ මෙතන බලා ගන්න පුළුවන් side එකේ අපිට බලන්න PC games කියලා තියෙනවා. ඒ වගේම Android apps ඒවත් තියෙනවා. මේ Mac එකට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ Apple device පාවිච්චි කරනවා නම් මෙතනින් free download කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට පහසුවෙන්ම. මේකේ නම තමයි filescr.com. මේකෙත් මම link එක පල්ලෙහා description එකේ දාලා තියෙන ඔයගොල්ලන්ට පහසුවෙන් යන්න පුළුවන්. මේ link එක click කරලා මම website තුනේම දාලා තියෙන පල්ලෙහා. මේ වෙබ්සයිට් එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් ඔයගොල්ලෝ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන ඔයගොල්ලෝ දන්න වෙබ්සයිට් එකක් මෙතන තිබ්බනම් නැත්නම් ඔයගොල්ලෝගේ ෆේවරිට් වෙබ්සයිට් එක මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලෝ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මතකතුව පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් ඔයගොල්ලන්ට රක් ගාලා ඔයගොල්ලෝගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් notification එකක් හරහා. ඉතින් තවත් මේ වගේ interest වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.